බලමු පාලම ළඟට ගිහිල්ලා කොයි විදිහටද තත්ත්වය දැන් තියෙන්නේ කියලා. හලෝ ගයිස් කොහමද? ඔයාලා හොඳින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් අද මේ අවිදින සංචාර ගමනේ ට්‍රැවලර් ඉන්නේ පෙරදිනේ හන්දිය. එහෙම නැත්නම් පෙරදිනේ ස්ටේෂන් එකේ. ඉතින් ඔයාලට පෙරදිනේ ගුවාම මතක් වෙනවා ඇති යම් යම් කාරණා ටිකක්. ඉතින් ට්‍රැවලර් ආපු මේ ගමනේ මං හිතුවා මාසයකට කලින් සිදුවෙච්ච එනායම් ගම් වතුරත් එක්ක ව්‍යසනයේ තුල කොහොමද පේරාදෙනිය පැණිදෙනිය පැත්ත ඊට පස්සේ කළු පාලම නැත්නම් අපි හැමෝම ආදරය කරන යකාගේ පාලම සහ කැම්පස් එක පැත්ත මොන වගේ ස්වභාවයක් ඒ ගම් වතුර කාලය තුල තියෙන්නේ නැතිද සහ මාසයකට පස්සේ දැන් මාසයක් විතර වෙනවා ගත වෙලා ඒකට පස්සේ මොන වගේ ස්වභාවයක් දැන් තියෙනවද කියලා ඔයගොල්ලොත් බලන්න ආසාවෙන් ඇති. ඉතින් මටත් හිතුණා ඒ ගැන පොඩි තොරතුරු දේවල් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ දිගෑරෙන්නේ මාසයකට පස්සේ කොහොමද පේරාදෙනිය සහ ඒ අවට දැන් තියෙන වාතාවරණය සහ තත්ත්වය ඔයාලට මේ විදිහට බ්ලොග් එකේ දිගෑරෙන්නේ. ඉතින් දිගටම රැඳී ඉන්න ට්‍රැවලර් එක්ක ඔයාලට පුළුවන් ට්‍රැවලර්ගේ වටින වීඩියෝස් බලන්න. කරන්න තියෙන්නේ YouTube එකේ සර්ච් කරන්න TRAVELAYA ට්‍රැවලර් සර්ච් කරලා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි බ්ලොග් එකේ ඉස්සරහට හම්බෙමු. මොනවාද පේරාදෙනියේ අවට තොරතුරු දැන් තත්ත්වය කොහොමද කියලා බලන්න. එහෙනම් අපි යමු පේරාදෙනියේ ඉස්සරහට. ඉතින් සාමාන්‍යයෙන් මේ හරිය ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ට්‍රේන් වැඩ කරන කාලේ දැන් මේ දවස්වල සම්පූර්ණයෙන් දුම්රිය කටයුතු ගමනාගමන සම්පූර්ණ ඇනහිටලා තියෙන කළු පාලම නිසා. ඉතින් නමුත් මීට කලින් මාසයකට කලින් මේ ස්ටේෂන් එක සම්පූර්ණයෙන් සංචාරකයකින් සහ දේශීය අපේ මිනිස්සුන්ගේ සහ විදේශීය සංචාරකයන් සෑහෙන පිරිච්ච තැනක් මේ කොළඹ නුවර දුම්රිය මාර්ගයේ මේ පැත්තෙන් වම් පැත්තෙන් තියෙන්නේ බදුල්ල නාවලපිටිය දුම්රිය මාර්ගයේ. ඉතින් හැමෝම දන්නවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් මම දැන් මේ වෙලාවේ ඉන්නේ පැණිදෙනිය නුවර ප්‍රධාන පාරේ රේල් පාට උඩින් ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා කැතලික් චර්ච් එකක්. ඉතින් මේ ප්‍රධාන පාර මේ චර්ච් එකේ ගම් වතුර දවසේ අතනින් ඈතින් පේනවා කළු පාලම මම ඔයාලට පෙන්නන්නම්. අර ඈතින් ඔයාලට පේනවා ඇති කළු පාලම පේනවා. මෙතන මේ සිග්නල් ලයින් එකෙන් එහා පැත්තේ ප්‍රධාන බස් පාර. එතනින් එහා පැත්තේ තමයි කළු පාලම තියෙන්නේ. මේ තියෙන්නේ නුවර පැණිදෙනිය ප්‍රධාන බස් පාර. ඉතින් මේ බස් පාරෙන් එහා පැත්තේ තියෙනවා සෙන්ට් තෙරේසා චර්ච් එක. ඉතින් මේ තෙරේසා චර්ච් එකේ ගම් වතුර මේ මාසයකට කලින් ගම් වතුර දවස්වල මේ මට්ටම් තිබුණේ මේ කණු දෙකේ මට්ටමට සහ අර වලට පේනවත් දැන්නේ අර බිල්ඩින් එකේ මැද පහළ තට්ටුව නෙමේ උඩ කොටසේ මැදට විතර වගේ වතුර ප්‍රමාණයක් මඩ මාක් එක තියෙනවා. ඒ මඩ රැඳිච්ච ප්‍රමාණය ඒතර හිතා ගන්න මේ ගඟ එහා පැත්තේ තියෙන්නේ මේ සීමාවෙන් එහා පැත්තේ. ඒතර සම්පූර්ණ මේ සම්පූර්ණ යායම සම්පූර්ණ තවත් මහවැලි ගඟක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. මම ඒකේ ඔයගොල්ලෝ ෆොටෝස් මල් ළඟ තියෙනවා. ඒවා මම ඔයාලට දාන්නම් ඔයාලට බලන්න පුළුවන්. ඒ ෆොටෝස් වලට පස්සේ දවස් කීපයක් ගියාට පස්සේ සම්පූර්ණ මේ හරිය ගම් වතුරෙන් සම්පූර්ණ යට වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් අද මේ පේන්නේ ඔයාලට මාසයකට විතර පස්සේ දැන් යථා තත්ත්වය. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු දැන් කොහොමද කියලා. ඉතින් අද මාත් එක්ක කියන්නේ ලාල් අයියා මේ තමයි ලාල් අයියා අපේ සහෝදරයා. මෙයා තමයි මගේ ගයිඩ්. අර පේන්නේද මට සති කරන්නේ අර යන්නේ මුජි. ඒ කියන්නේ පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද කට්ටියට කොහොමද එදා තිබ්බේ කියලා? එදා මම සෑහෙන්න ගලලා තිබ්බේ මෙතනට අර තින්නේ අර ස්ලැබ් එක වෙනකන් වතුර තිබ්බා. ආහා. අර තින්නේ මඩ වගේ. අර හරියේ. ඔව්. ඒ රේල්වේ මේ ක්වාටර්ස් ඒ ක්වාටර්ස් වල පිටිපස්ස කෑල්ල තමයි අර තේන්නේ. ඒ ඔක්කොම ගිහිල්ලා තිබ්බා. අර තින්නේ අර පල්ලියේ සිස්ටර්ස්ලා කිය අර හොස්ටල් හරිය. හොස්ටල් හරි ඒ ඔක්කොම මේ මේලා තිබ්බේ. පසිවුරු කඩාම වැල්ල තියෙන්නේ. හරි අපි ගිහිල්ලා බලමු ඉස්සරහට මොනවද දැන් ස්වභාවය කොහොමද කියලා. ඉතින් මම ඒ විදිහට රේල් පාර දිගේ ඇවිල්ලා දැන් මම ඉන්නේ හරියටම කළු පාලම ඉස්සරහින්. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් සහ විස්තර කරන්නම් කළු පාලමේ දැන් මාසයකට පස්සේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඉතින් මේක තමයි අපි හැමෝම ආදරය කරන යකාගේ පාලම නැත්නම් කළු පාලම පේරාදෙනිය කෝච්චි පාරම කියනවා. ඉතින් මේක හැදෙන්නේ 1860 ගණන් වල තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ සුදු ජාතීන්ගේ පාලනය කාලේ තමයි මේක
සම්පූර්ණ ගොඩනගන්නේ සම්පූර්ණ කළුගල් කණු 4ක් උඩ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පළවෙනි කණුව, දෙවෙනි කණුව, තුන්වෙනි කණුව, මෙතන තියෙනවා හතරවෙනි කණුව. එතකොට මේක මීට කලින් 1940 ගණන් වල වගේ ගම් වතුරක් ඇවිල්ලා තියෙනවා කියලායි මට මතකයේ හැටියට සහ දැනගන්න ලැබිලා තියෙන්නේ. නමුත් මේ පාර ගම් වතුර තත්ත්වයෙන් පස්සේ මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ගඟ ගලාගෙන බහින්නේ. දැන් මේනකොට නඩත්තු කටයුතු සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා. මම මේකේ එහා පැත්තට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම මේ පැත්තේ වීඩියෝස් උත් ඔකට පෙන්නන්නම්. දැන් මම ඔයාලට පෙන්නන්නේ මම දැන් ඉන්නේ පැණිදෙනිය නුවර ප්‍රධාන පාරේ පාලමට ඉස්සරහින්. මම පොඩි විශේෂත්වයක් පෙන්නන්නම්. මේ ගඟ ගලාගෙන එන්නේ නාවලපිටිය ගම්පොළ හරහා ඇවිල්ලා මේ විදියට පේරාදෙණිය ටවුන් එකෙන් ගන්නෝරුව පැත්තෙන් තැන්නිකූර පැත්තෙන් මහියංගනේ හරහා තමයි මොහොතට මනම්පිටිය පැත්තෙන් මොහොතට ගලා බහින්නේ. නමුත් මෙතන තියෙන විශේෂත්වය සහ එදා තිබුණු ගම් වතුර ස්වභාවයේ මට්ටමත් එක්ක යම් වෙනස්කාරී දෙයක් පේනවා. ඒක තමයි මේ කණු සාමාන්‍යයෙන් හැඩපහර එන්නේ ගම්පොළ පැත්තෙන් අර පැත්තට ගලාගෙන යනවා ගන්නෝරුව පැත්තට. නමුත් මෙතන ඒ සැඩපහරදී අපිට දකින්න හම්බෙන්නේ සාමාන්‍යයෙන් දෙයක බර වදිනකොට කණුව මේ පැත්තට තමයි බර වෙන්නේ. නමුත් මේකේ වෙනස වෙලා තියෙන්නේ මේ කණුව බර වෙලා තියෙනවා. මෙතනින් ඔයාලට පේනවා ඇති මේ මැද කණුව ගම්පොළ පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. මං හිතන්නේ එදා සිදුවීම තුළ යට වතුර සැඩපහරත් එක්ක කාදනය වෙලා යම් කිසි සිදුවීම් එක්ක කණුව ඒ පැත්තට බර වෙලා තියෙනවා. මොකද 1800 ගණන් වල හදපු කණුවක් සුදු ජාතින්ගේ නිර්මාණයක් එක්ක අපිට විශ්මිතයි. ඒ වගේ සැඩපහරක් එක්ක ඒ වගේ ගම් වතුරක් එක්ක මේ වගේ තරමට හරිය ඉතුරු වෙලා තියෙන නැත්නම් හිතා ගන්න අමාරු. නමුත් විශිෂ්ට නිර්මාණයක්. නමුත් ඒ විශිෂ්ට නිර්මාණය යලි යථා තත්ත්වයට ගන්න අපේම කට්ටිය කටයුතු කරමින් දැන් යහුසුලුව කඩිමුඩියේ පාලමේ නඩත්තු කටයුතු කරන් යනවා. ඉතින් මට තේරෙන විදිහට මේගොල්ලෝ ජැක් කරලා පාලම කෙලින් කරන්න තමයි උත්සාහ කරන්නේ සහ මේ ආවට වැලි කොට්ට දාලා වතුර මැද කොටස ඉවත් කිරීමක් තමයි දැන් මේ වෙලාවේ සිද්ධ කරන්නේ. දැන් මාසයක් විතර වෙනවා මේ නඩත්තු කොට ගම් වතුරෙන් පස්සේ මේ තියෙන්නේ සාමාන්‍ය යථා තත්ත්වය. ඉතින් ඈතට පේනවා අර පැත්තේ රොඩු රැඳිලා තියෙනවා සහ මේ හරිය සම්පූර්ණ ඉපල් කඩාගෙන ගිහිල්ලා ගම් ඉවුර කඩාගෙන ගිහලා තියෙනවා. මම ඉස්සරහට එනවා ඒ පැත්ත මම පෙන්නනවා ඔයාලට සම්පූර්ණ විස්තර. අර ඈතින් පේන්නේ ගම් ඉවුරේ කඩාගෙන ගිය පැත්ත. මේ ගහෙන් එහා පැත්තේ ඈතින් පේනවා අන්තාන. මම ඔයාලට පැහැදිලිව පෙන්නන්නම්. ඉතින් මේ විදිහට තමයි අපිට දැන් මාසයකට පස්සේ කළු පාලම නැත්නම් යකාගේ පාලම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි වැලි කොට්ට දාලා කණුව වට කරලා ඒ මැද තියෙන වතුර ප්‍රමාණය අයින් කරලා ඉවරලා අතන බට දෙකක් දාලා තියෙනවා. එතනින් වතුර ඉවත් කිරීමක් සිද්ධ කරනවා. සා කේබල් එකක් මම හිතන්නේ ඒක කණුව සාමාන්‍යයෙන් අර තිබුණු පෙර පරිදි ගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා, අපි විශ්වාස කරනවා මේගොල්ලන්ට පුළුවන් තරම් ඉක්මනට මේක යථා තත්ත්වයට අරගෙන බිඳ වැටලා තියෙන දුම්රිය මාර්ග පද්ධතිය ගොඩනගලා ඉක්මනට අපේ හැමෝටම සහ විදේශිකයන්ට මේ සංචාරක පුරවරයක් නුවරෙන් එහා පැත්ත බදුල්ල ඊට පස්සේ නාවලපිටිය නුවරඑළිය පැත්ත සංචාරකයන්ගේ ආකර්ෂණීය ආදරය කරන පැත්තක්. ඉතින් අපි විශ්වාස කරනවා ඉක්මනටම මෙතන යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඉස්සරහට ඇවිදන් යමු. එදා තිබුණු තත්ත්වය සහ දැන් තත්ත්වය කොහොමද කියලා බලා ගන්න යමු. මේ ගඟේ මේ මට්ටම සම්පූර්ණ මේ යහා පැත්තෙන් තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එක. මේ කැම්පස් එකේ බිල්ඩින්. ඉතින් මේ තියෙන්නේ පේරාදෙණිය තවත් ස්ථානයක් ගොඩනැගිල්ල. ඉතින් මේ යහා පැත්තෙන් සම්පූර්ණ අර ගඟ අයිනෙන් තියෙන තාප්ප සම්පූර්ණයෙන් කඩාගෙන ගිහිල්ලා තමයි ගම් වතුර සම්පූර්ණයෙන් පහළට ගලාගෙන ගිහිල්ලා තියෙන විශාල ගස් රූස්ස ගස් මේ හරියෙන් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් සෑහෙන සැඩපාරක් එක තමයි මහවැලි ගඟ පහළට ගලාගෙන ගිහිල්ලා තියෙන. අපි බලමු තාඩියක් ඉස්සරහට ගිහිල්ලා මොන වගේ ස්වභාවයක්ද දැන් මාසෙකට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම දැන් ආයෙ චුට්ටක් ඉස්සරහට ඇවිදන් ආවා. මට හම් වෙනවා පැහැදිලිව හන්තානේ කන්ද අතනින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම පේරාදෙණිය කැම්පස් එකේ එක ෆැකල්ටියක් විද්‍යා පීඨයක් මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන්. මේ පැත්තේ තියෙන්නේ දැන් මේ තියෙන්නේ නුවර බදුල්ල ගම්පොළ නුවරඑළිය යන ප්‍රධාන මාර්ගේ. ඉතින් එතනින්ම අපිට පේනවා මෙන්න මෙතනින් පාරේ අපිට පේනවා ගිලා බැස්මක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගඟ මේ විදිහේ නිශ්චලව දැන් මාසයකට පස්සේ තිබ්බත් ඒ ගම් වතුර දවස්වල සම්පූර්ණයෙන් මෙන්න මේ අන්නර බිල්ඩින් එකේ අර කොන්ක්‍රීට් ස්ලැබ් එක වගේ තියෙන හිස් කොටසදී අර වාහන අතර කරලා තිනවා ඇති. අන්න ඒ හරිය සම්පූර්ණයෙන් ගඟේ වතුර දාලා ඒ හරිය සම්පූර්ණ යටවීමක් සිද්ධ වුණා. ඒකෙන් පස්සේ තමයි පේරාදෙණිය කැම්පස් එකේ සම්පූර්ණ යටවීමක් සිද්ධ වුණා කියලා ඔයාලා දන්නවා.
ඉතින් මේ තැන අපිට මතකයන් විතරයි ඉතුරු වෙන්නේ. කාලේ යනවා. දැන් මාසයක් ගෙවිලා ගිහිලා තියෙනවා. ඉතින් මේ අපිට ඈතින් පේන්නේ දැන් අතනින් කළු පාලම. ඉතින් මේ විදිහට තමයි මාසයකට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. අතන තියෙනවා පාරේ තිබිච්ච බෝඩ් එක RD එකෙන් දානවා. ඒකේ තියෙනවා නුවරඑළියට කිලෝමීටර් 66ක් කියලා තියෙනවා. නාවලපිටියට කිලෝමීටර් 30ක් කියලා තියෙනවා. ගම්පොළට කිලෝමීටර් 3යි, පැණිදිනේට කිලෝමීටර් 1යි. ඉතින් ඒක පාරේ තියෙන්න ඕන එක අද තියෙන්නේ පල්ලෙහා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කවුරුත් බලාපොරොත්තු වෙච්ච නොවුණු සිද්ධියක් තමයි. ඉතින් මෙතනට පැහැදිලිවම පේනවා කළු පාලම සහ නඩත්තු කටයුතු සිද්ධ වෙනවා. ඈතින් කඳු පන්තියක් තියෙනවා. මම හිතන්නේ ඒක පෙනුමේ හැටියට කබරගල පැත්ත වෙන්න ඕනේ. මට හිතන විදිහට. නමුත් මේ ආවට මේ පැත්තෙන් පේනවා හන්තානේ කඳු මුදුන. හන්තාන කඳු මුදුන යාය. ඉතින් මේ පැත්තේ හරි ලස්සන දැකුම් කළු පරිසරයක් තමයි අපිට මුල් කාලේ බලා ගන්න පුළුවන් වුණේ. නමුත් අද දැන් ස්වභාවය මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න කොහමද තියෙන්නේ කියලා. කොච්චර සැඩපාරක් මේ මෙතනිනුත් මම හිතන්නේ මේ හරිය පාළු උඩ හරිය කරනම වතුර මට්ටම තිබිලා තියෙනවා. මේ හරිය. දැන් මේ තියෙන්නේ ගඟේ ස්වභාවය. අර පැත්තෙන් තමයි ගඟ ගලාගෙන යන්නේ. ඉතින් මට අවස්ථාවක් හම්බුණා ආයි පේරාදෙණිය කළු පාලම ළඟට එන්න. ඉතින් මාසයක් විතර ගිහිලා තියෙනවා. ඉතින් මේ මාසෙට පස්සේ දැන් අපි බලමු පේරාදෙණිය කළු පාලම අපි හැමෝම කියන යකාගේ පාලමේ දැන් තත්ත්වය කොහොමද සහ දැන් නඩත්තු කටයුතු සිදු වෙමින් පවතිනවා පාලමේ. අපි බලමු පාලම ළඟට ගිහිල්ලා කොයි විදිහටද තත්ත්වය දැන් තියෙන්නේ කියලා. යමු. ඉතින් මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මිනිස්සු නඩත්තු කටයුතු කරනවා. මේ තමයි කොළඹ නුවර බදුල්ල දුම්රිය මාර්ගය. ඉතින් මිනිස්සු නඩත්තු කටයුතු යෙදමින් සිටිනවා. ඉතින් අපි බලමු පාලම ළඟටම ගිහිල්ලා කොයි විදිහේ පාලම අබලන් වෙලා තියෙනවද කියලා. ඉතින් දැන් නඩත්තු කටයුතු සෑහෙන දුරට ක්‍රමවත්ව සිද්ධ වෙනවා. ඉතින් දාලා තියෙනවා මෙතන පාලම අනතුරුදායකයි අතුල් වීම තහනම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වල. මේ අර තියෙන එහා පැත්තේ පැණිදිනිය නුවර ප්‍රධාන පාර. මේ ගම් ඉවුර සම්පූර්ණයෙන්ම කඩාගෙන ගිහින් තියෙනවා ගඟේ සැඩ පහරත් එක්ක. ඉතින් මේ දැන් මාසයකට පස්සේ සම්පූර්ණයෙන් ගඟ සාමාන්‍ය යථා තත්ත්වයට මුල් කාලේ මුල් පසුබිමේ තිබුණු විදියට තමයි ගඟ අපිට බලා ගන්න පුළුවන්. නමුත් ලොකු සැඩ පහරක් එක තමයි මෙතනින් මේ ආවට අපිට බැලුවාම බලා ගන්න පුළුවන් වෙන්නේ. වතුර පාර උඩහෙන් ඇවිල්ලා තියෙන ප්‍රමාණය. ඉතින් හිතා ගන්න කොයි විදිහටද මෙතන ස්වභාවය තිබිලා තියෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මේ කළු පාලම සම්පූර්ණයෙන් ඇද වෙලා තියෙන්නේ. එතකොට ලොකු වතුර ප්‍රමාණයක් යටින් වැදිලා තියෙනවා. කණු ඇද වෙලා යන්න. ඉතින් අධිඅවදානම් කලාපයක් ඇතුළු වීම තහනම් කියලා තමයි තියෙන්නේ. මේ පල්ලෙහා ගඟ යුරේ මේ කණුව මේක මෙයා වුණාට එතනින් එහා පැත්තේ තියෙන කණුව සම්පූර්ණයෙන් ඇද වෙලා තියෙන්නේ. පාලම වලට පේනවා මෙතනින් හැඩ වෙලා තමයි තියෙන්නේ. ඒතකොට ලොකු වතුර ප්‍රමාණයක් වැදිලා තියෙනවා. ඉතින් දැන් නඩත්තු කටයුතු මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ගොඩක් තැන් හරි අවදානම් විදිහට තියෙන්නේ. තරමක අවදානමක් නෙමෙයි ලොකු අවදානමක් එක්ක තමයි යන්නේ. ඉතින් මේ හැමතැනම නඩත්තු කටයුතු සිදු වෙනවා. ඉතින් සමහර තැන්වල එන ගැලවිලා තියෙනවා තේනවා. ඉතින් ගොඩක් අය පල්ලෙහා වැඩ කටයුතු කරනවා. ඉතින් බලමු. ඉතින් මේ විදිහට තමයි පේන්නේ.
සම්පූර්ණයෙන් අද වෙලා ගිහින් තියෙන පාලම ඔයාලට පැහැදිලිව පේනවා පාලමේ ස්වභාවය කොහොමද කියලා. මේ මිනිසයන් ගොඩක් අය ලොකු කැපවීමක් අරගෙන ලොකු අවදානමක් අරගෙන වැඩ කරනවා. අපි පොඩක් ගිහිල්ලා බලමු ඉස්සරහට අත් දෙක කොහමද මොන විදියට තියෙන්නේ. අයි චුට්ටක් ඉඩ දෙන්න පුළුවන්. යන්න. ඉතින් අවදානම් ගමනක් තමයි මම යන්නේ. මොකද සේවකීන් වැඩ කරා වුණත් මෙතන සෑහෙන අබලන් වෙච්ච ස්ථානයක්. නමුත් මිනිස්සු ලොකු කැපවීමක් අරගෙන අවදානමක් අරගෙන රට ගොඩනගන්න ජාතියක් විදිහට එකමුතු වෙලා ලොකු කැපවීමකින් ලොකු වෙහෙසක් දරනවා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සම්පූර්ණ පාලම අද වෙලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. ඉතින් අපි මේ විදිහට තමයි අපි නුවර එනකොට බදුල් එනකොට අපි ආපු මේ යකාගේ පාලම නැත්තම් කළු පාලම කියන තැන අපිට බලා ගන්න වෙන්නේ. අපි ගමන් බිමන් ගියේ මෙතනින්. ඉතින් ඇවිදින්න කියන සංචාරකයෝ ට්‍රැවල් කරන අය ගොඩාක් මෙතනින් යනවා එනවා. යන්න තියෙන මේ ස්ථානේ ගොඩක් අය දුම්රිය ගමන් යන්න ගොඩාක් ආස කරන අය. ඉතින් අපි විශ්වාසයක් තියමු සංචාරකයන් විදිහට මෙතනින් ඉක්මනට අපිට යන්න ලැබෙයි කියලා.